සුබ දවසක් හැමෝටම ලියලේෂ් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ බබාට ගෙදරදීම හදලා දෙන්න පුළුවන් හාල් පිටි වලින් හදන රසම රස කුකීස් එකක් අරගෙන. මුලින්ම මම හොඳට ගාගත්ත කැරට් ටිකක් බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා. ඊළඟට මම පොඩි කරගත්ත කෙසල් ගෙඩි දෙකක් බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා. ඊළඟට මම හාල් පිටි පීරිසි කප් එකක් මේකට දාගන්නවා. ඊළඟට කසකස ඇට බිත්තර රට ඉඳි ඒ වගේම සීනි ටිකක් මම දාගන්නවා මේකට රට ඉඳි දාගෙන තියෙන නිසා. ලුණු පිංච් එකකුත් දාගන්නවා. දාගෙන මේ ටික හොඳට මම බ්ලෙන්ඩර් කරගන්නවා. ඊළඟට මම බ්ලෙන්ඩර් කරගත්ත ටික ඩෝ එකක් හදාගෙන ඊළඟට මේ වගේ පැතලි කරගෙන ඒකේ බිස්කට් ටික හදා ගන්නවා. මේ තමයි මම මේ ඩෝ එකෙන් හදාගත්ත බිස්කට් ටික. මම මේ ටික හදාගත්තේ තරු හැඩයට. මම දැන් මේ බිස්කට් ටික ආවන් එකේ දාලා බේක් කරගන්න හදන්නේ. මම ළඟ තෙල් කොළ නැති නිසා මම මේ වගේ කඩදාසියක් තමයි මේකට දාන්නේ තෙල් ගාලා. කඩදාසිය හොඳට තෙල් ගාලා තමයි මම මේ බිස්කට් ටික තියන්නේ. මම මේක විනාඩි 20ක් ආවන් එකේ බේක් කරගන්නවා. මේ විනාඩි 20කට පස්සේ කුකීස් ටික උගුරු පාටට තියෙන රට ඉඳි ඇත්තටම රට ඉඳි සුවඳ එනවා. ඒ වගේම මේ කුකීස් එක මේ ක්‍රිස්පි ගතියටත් තියෙනවා. ඔයාලටත් පුළුවන් බබාට කඩෙන් ගන්නවට වැඩිය අමතර ආහාර වේලකට මේ විදිහට කුකීස් හදලා දෙන්න. හරිම රසයි වගේම ගුණයි. එහෙනම් අපි මේ වගේ තවත් අලුත් රසවත් වීඩියෝ එකකින් හමු යමු. අදට ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.